මල් පාරක්. අද අපේ youth community එකෙන් ගොඩාක් අපිට request ආවා මොකක් හරි අලුත් දෙයක් කරන්න කියලා. ඉතින් ශ්‍රී ලංකා youth community එක ගොඩාක්ම songs එක තමයි mix වෙලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකන් song album එකක් ළඟදී release කරනවා සුජිත් මුතුකුමාර. අපි යාව එක්කගෙන ආවද මල් ඕගලන්ට present කරන්න එයාගේ අලුත් album. Hi Sujit. Hi. Good. So, Sujit, ඔයාගේ අලුත් album එක ගැන කතා කරන්න අපි ආවේ. අද මම next album එක අද අරනවා. මම next month එකේ release කරනවා මගේ next album එක. අදම මේකේ තියෙන ගොඩාක් tracks ගොඩාක් shots ගොඩාක් තියෙනවා track වගේ. ඔයාගේ album එක කරන්න මොන වගේ basement එකක්ද තියෙන්නේ? කියන්නේ මොන වගේ international songs ශ්‍රී ලංකන් traditional songs ද ඔයා ඒ ඔක්කොම ඒව අහනවා. ඒ කියන්නේ ගොඩාක් මම songs and ශ්‍රී ලංකන් songs ගොඩාක් අහනවා. ඒක මම තමයි මගේ album එක කරන්නේ. අදම ගොඩාක් US වල UK වල ගොඩාක් number 1 වගේ බලන්න ශ්‍රී ලංකන් youth talents දැන් US chart show වලත් hit වෙලා. ඔව් අදම තමයි මම හිතන්නේ මුලින්ම අපේ මේ ඔක්කොම ලංකාවේ දේවල් ඔක්කොම මම එළියට අරන් ගියේ මම තමයි. මම හිතන්නේ කවුරුත් ආවේ නැහැ වගේ ගොඩක් උඩට chart shows වල ගොඩාක් ඒ shots ගොඩක් ආවේ නැහැ උඩට. ඒක වගේ මොන වගේ trends තියෙන? ඒ කියන්නේ tempo, bass ඒව නෑ. ඒ මොනක් නෑ. මම ගොඩක් මේ flowers වගේ තමයි ගොඩක් මල් තමයි කරන use කරන්නේ. මෑතකදී අපි සුජිත්ගේ ගොඩාක් මල් albums ආවා. දැන් මේ album එකත් මල් base කරගෙනද මේක ගොඩක් පොඩි මල් කියන්නේ පොඩි macro තමයි ගොඩක් macros තමයි use කරේ. ස්ටුඩියෝ එතකොට ඔයා මොන වගේ normally albums release කරනට අමතරව සාමාන්‍ය normally weddings ඒ වගේ වත් participate කරනවා? මගේ teams එක මම ගොඩක් weddings වල තමයි කරන්නේ. ගොඩක් album එක weddings වල කරනවා. නිකන් normally ගොඩක් උත්සව වලට මම ගොඩක් album කරනවා. ඒ කියන්නේ ඔයාගේ team එකක් ඉන්නවා ඒකට. මට ඉන්නවා මේ එක අල්ලන්න වෙන කෙනෙක්. ඒකට අය ඉන්නවා. ඒක තමයි මම albums කරන්නේ. ගොඩක් හොඳට කරගෙන යනවා. ඇත්තටම හොඳයි. ඔයාට කවුද ඔයාගේ album එක introduce කරන්න කවුද help කරේ? මට ගොඩක් help කරා වසන්ත අයියා. අපේ දුකයිද? අපේ ගමේ වසන්ත අයියා ගොඩක් එක යනකොට එනවා මේ light අල්ලන්නේ ගොඩක්. එයා ගොඩක් මට shots වලට මගේ ගොඩක් එයා තමයි help කරේ. එතකොට ඔයාට මේ මගේ ගොඩක් artist ගොඩක් මට help කරා මේ මහත්තයා මෙයා සමිතක්කි. ඔව් අපේ ගමේ සමිතක්ක ගොඩාක් මට help කරා. ඉතින් අපේ ගෙවල් පිටුව ළඟ ගෙදරක ඉන්නේ. එයාත් එක්ක කරපුවා ගොඩක් ලස්සනට. ඉතින් සුජිත් ඔයාගේ album එකේ අර කියපු අර macro මලේ song එක පොඩක් අපේ show එකේ කියමුද? අතර මේ මම කියන්නේ පොඩි කාලේ කිව්වට පස්සේ සිංහල කියලා නැහැ. අර සම්මේ පොඩි කාලේ ඊට පස්සේ මට කියන්නම උන්නේ නැහැ. මොකද මම අර ගොඩක්ම මේ albums වලටම මගේ කාලය මේව කරන හින්දා මට අතන සිංහල කියන්න වෙලාවක් තිබ්බෙම නැහැ. ඒක සුජිත් වගේ album එකේ කවුද සිංහල කියන්නේ? මේ ඒ කියන්නේ සිංහල කියන්නේ නැහැ මම. ගොඩක් සිංහල කියන්නේ ගොඩක් සිංහල අහනවා මම. අහන ගමන් තමයි මම ගොඩක් මේ shots macro වල වගේ shots ගන්න. එකතු කරලා තමයි කොහොම මේ album එක මම හැදුවේ. එතකොට ඔයා songs නිකුත් කරන්නේ? මම සිංහල කියන්නේ නැහැ. අපේ අර පුංචි අම්මයි පුතා තමයි මම අර ෆොටෝ ගහනලාට ළඟ ඉඳන් සිංදු කියන්නේ නැත්නම් කම්මැලි හිතනානේ. එයා මට සිංදු කියනවා මම ෆොටෝ ගහනවා ඔක්කොම ගහලා තමයි මේ ආල්බම් එක ඔක්කොම හැදුවේ. මොකද මේ ආල්බම් එක ෆොටෝ නෙමෙයි ඔක්කොම ඩිජිටල් ඉමේජස් ඔක්කොම තමයි මේක තියෙන්නේ. ඕකේ ඒක ෆොටෝ ආල්බම් එකක්ද? මේ ෆොටෝ ආල්බම් එක මේකේ තියෙන මේ මම කරපු ෆොටෝස් තමයි ඔක්කොම බලන්න මේ ගන්න පුළුවන් මේක අද තියෙන මාකට් එකේ. මේ ඔක්කොම ෆොටෝස් තියෙන්නේ. ඔයා මාර පොරක් නෙමෙයි. මේක සෝනි ෂෝ එකක්. අපි ඉතින් සෝනි ඇල්බම් එකක් කියලා. නෑ මම කරන්නේ ෆොටෝ ගන්න එක. ඉතින් අර පුරාට ඔයාට කෝඩ් එක කිව්වේ. දැන් මම දන්න මට ලියුමක් ආවා මේ එන්නේ කියලා. ඉතින් මේ මම ආල්බම් එක කරන් ආවා. දැන් ඉතින් අර මේ මට ලියුමක් එන්නේ එන්න ඔයාගේ ආල්බම් එක රිලීස් කරන එක ගැන කියන්න. ඉතින් එතකොට මම ෆොටෝ ඇල්බම් රිප්‍රසන්ට් කරන්නේ නෑ අපේ ෂෝ එකේ. ඔයා දන්නවද මම කවුද කියලා? පිරාජ්. මන් දන්නේ පිරාජ් අර මේ අපේ ගමේ නම් එකෙක් ඉන්න පිරාජ් කියලා උගා පුරායි පොල් කඩන එක. ඔයා මගේ ට්‍රැක්ස් අහලා නැද්ද?
ෆැක්ස් කියන්නේ රේඩියෝ කියන්නේ අර පිරාජයි දර මෙහෙම කරා නිකන් අර සින්දු කියන්නේ අර නිකන් එක අර අත්තිලව්වයි මම නෑ ඒක ඔයාලා පිරා මලක් කෙලිය මම වා ඒක දැනගන්න ඒකවත් දන්නේ නැතුව මං දන්නේ නෑ ඔයාලා පිරාජ අර මෙහෙම අර මම දැකලා තිබුණේ ඒ ඔයාද දන්නේ නැත්නම් ඔයා ඇයි මෙහෙම කරේ සින්දු කියන්නේ නැත්තම් මම ඔයා කරේ හින්දා මම මෙහෙම කරේ නැත්තයි මම මෙහෙම කරන්න පුරුදු නෑ ඔයා කරමු ඔයා මෙහෙම කරේයි කියන්නේ හරි අන්න ඔයා කරේයි කියන්නේ ඒ හින්දායි මං කරේ එහෙනම් ඔයා අමුතුද කතා කරේ මට කිව්වා අතනින් එනකොට මිනිස්සේ මේකත් අඳගනින් මේක දුන්න අඳගනින් නිකන් අමුතු විදිහට කතා කරහන් කියලා ඉංග්‍රීසි වචන දාලා නැත්තම් අත්තිලා මම මාර පොරක් ඔයා එතකොට ඔයා අර පියරාජ් අර මෙහෙම පියරාජ් ආ සින්දු කියන්නේ ඒක ෆොටෝ අර බීම බෝතල් අල්ලගෙන අර කුඩ අල්ලගෙන අර නෑනේ ඔයා මේ මාර පොරක් මේක මේ ශ්‍රී ලංකන් මියුසික් ගැන තියෙන ෂෝ එකක් තාක් ෂෝ එකක් ඔයා ෆොටෝ තමයි කරන්නේ මේකට මම දන්නේ නෑ ඉතින් ඒක මම ඔයානේ කිව්වේ දන්නේ නෑනේ මම ඔයා පොඩ්ඩක් බලලා යවන්න ඕනේ කට්ටිය මේ පියරාජ් මන් දන්නේ අර මේව කර සින්දු කියන මිනිස්සේ අයියෝ අප්පිලා ඔයානේ කිව්වේ මේකත් අඳගෙන මේක මගුලත් කරා යන්නේ කියලා මොනවදයි අන්න අර මිනිස්සේ කිව්වේ මට දැන් ඉතින් කරන්න දැන් නෑ යන්න මේ උනට අඳුර ගන්න ලැබිච්චේ හරි සම්පසයි කියලා ඉතින් අර සින්දු අනේ මට නැද්ද දීටි එකක් ඔයාගේ දෙන්න මගේ songs අනේ songs වගේ තියෙන අනේ මේ දෙන්නේ නෑ දෙන්නවද අපි අම්බේ කපිලා ඔයා මොනවද කරන්නේ මිනිහෙක් කියනකොට ටික හොයලා බලලා ගන්න ඕනේ නේද කවුද කියලා. තවන්නේ කෑමනේ ඔක්කොම